ඊළඟට සමහර කට්ටිය අහනවා කොහොමද ජර්නල් කරන්න කියලා. ජර්නල් කරන එක මම දෙවිදියකට කරනවා. වගේ ජර්නල් දෙකක් තියෙනවා. එකක් ඔන්ලයින් ජර්නල් එකක්, ඒ කියන්නේ ඩිජිටල් වර්ෂන් එකක්. අනිත් එක තමයි රයිට් කරන, ඒ කියන්නේ පොතේ ලියන එක. ඩිජිටල් ජර්නල් එකක් කරනවා නම් මම ගොඩක් රෙකමන්ඩ් කරන ක්‍රමයක් තමයි ChatGPT එකේ voice to text option එක use කරන්න. මට දැනට හම්බුණු හොඳම feature එක අන්න ඒක. ඒ කියන්නේ මේ voice to text translate කරන නැත්නම් convert කරන feature එකක් විදියට පාට කරන්න තියෙන මෙන්න මෙහෙම. Google එකට ගිහිල්ලා Google Doc එකක් open කරලා ඒක ඔයාගේ journal එක විදියට තියාගන්න. හැම journal session එකක් මම කියන හැමදාම කරන්න ඕනේ නැහැ මේක. හැමදාම කරන්න තරම් දෙයක් ඇත්තෙත් නැහැ අපිට. කියන අපේ life එකේ හැමදාම වෙන දේවල් ලියන්න තරම් එහෙම ඒක අමාරුයි. ඊට වඩා ඒක effective සාමාන්‍යයෙන් සති කීපයකට සැරයක් නැත්නම් මම නම් මාසයකට දෙපාරක් වගේ තමයි ඒක අප්ඩේට් කරන්නේ. ගිහිල්ලා journal entry එක දවස දාලා ඊළඟට ඔයාගේ life එකේ වෙන දේවල් type කරන්න තමයි තියෙන්නේ. මම මේ ChatGPT voice to text එක use කරන්න කිව්වේ. එතකොට අර පැය ගණන් type කර කර ඉන්න ඕනේ නැහැ. මම දන්නේ ඒක මට නම් personally lazy. සාමාන්‍යයෙන් ඔයා English වලින් නම් කරන්නේ මේ වැඩේ ගොඩක්ම හොඳයි. ChatGPT එක හොඳටම perform කරනවා. මම දැන් සිංහලෙන් පොඩ්ඩක් ටෙස්ට් කරලා බැලුවා. සිංහලටත් හොඳට වැඩ කරනවා. හැබැයි